අපි හැමෝම කැමති ලෙඩ රෝගවලින් තොරව නිරෝගී සම්පන්නව ජීවත් වෙන්න. ඒත් අද වන විට අපි හැමදෙනාම ලෙඩ රෝග එකක් හෝ කීපයකින් පීඩා විඳිනවා. ලෝකයේත් එක්ක තරඟයට දුවන අපට මගහැරුණ ඒත් අපේ රෝග බොහෝමයකට ඖෂධයක් වෙන ශාක වර්ගයක් ගැනයි අද අපේ කතාව. ඒත් ඔබ හිතයි අපට කොයින්ද ඒවා හොයන්න වෙලාවක් කියලා. පොඩ්ඩක් වෙලාව වැය කරලා බලන්න ඔබට ඊටාම ලේසියෙන් මේ වර්ග ඔබේ පරිභෝජනයට ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද ඒ ශාක සහ කොහොමද අපි ඒවා අපේ ආහාරයට එකතු කරගන්නේ කියලා. එහෙනම් subscribe කරගෙනම අපි යමු වීඩියෝවට. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ peppermint කියන ශාකය ගැන. peppermint ඔබ හිතනවාට වඩා බලවත් ඖෂධීය ශාකයක්. එය තේ හෝ ආහාරවලට එකතු කරන රසවත් සුවඳති ශාකයක් විතරක් නෙවෙයි ඔබේ මෙටබොලිසම්, රුධිරයේ සීනි, කොලෙස්ටරෝල් හා බඩවැල්වල තෙල් පාලනය කරන බලවත් ආයුධයක්. එන්න අපි බලමු peppermint ඔබේ සෞඛ්‍යයට ගෙනෙන ආශ්චර්යමත් ගුණ ගැන සම්පූර්ණ විස්තරය. අංක 1. මෙටබොලිසම් වේගවත් කරනවා. peppermint ඔබේ ශරීරයේ මෙටබොලිසම් එනම් ආහාර බල ශක්තිය බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය වේගවත් කරනවා. මේ නිසා ඔබ විවේක ගන්නා විටත් වැඩිපුර කැලරි දහනය වෙනවා. ඒ කියන්නේ බඩවැල්වල තෙල් එකතු වීම අඩු කරලා බර අඩු කරගන්න ලේසි වෙනවා. ඔබ බර අඩු කරන්න උත්සාහ කරනවා නම් peppermint ඔබේ හොඳම මිතුරා වෙනවා. අංක 2. ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. peppermint ආහාර ජීර්ණ ක්‍රියාවලියට ලොකු උපකාරයක් කරනවා. එහි තියෙන බයෝඇක්ටිව් සංයෝග ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරනවා. ඉමගින් ආහාර ඉක්මනින් හා කාර්යක්ෂමව බිඳෙනවා. මේක තෙල් එකතු වීම වළක්වනවා වගේම පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම වැඩි දියුණු කරනවා. ඒ නිසා ඔබේ ශරීරයේ ටොක්සින් ඉවත් කරලා බඩ පිපුම හා ජල රඳවා ගැනීම අඩු කරනවා. බඩවැල්වල ඉමුම ගැන ඔබට ගැටලුවක් තියෙනවා නම් peppermint ඒකට හොඳම විසඳුමක්. අංක 3. රුධිරයේ සීනි පාලනය කරනවා. විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනවා peppermint වල බයෝඇක්ටිව් සංයෝග රුධිරයේ සීනි මට්ටම් පාලනය කරන බව. ඒක ඉන්සියුලින් සංවේදීතාව ඉහළ නංවලා සීනි ඉහළ යෑම වළක්වනවා. මේ නිසා තෙල් එකතු වීම අඩු වෙනවා වගේම ඉන්සියුලින් ප්‍රතිරෝධය අවදානමත් අඩු වෙනවා. ඒ වගේම දියවැඩියාවට එරෙහිව ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම සීනි මට්ටම් ස්ථායීව තබා ගන්න ඔබට දවස පුරාම ශක්තිය ලබා දෙනවා. ඒ වගේම රස කෙවිලි හෝ වැඩිපුර කෑම ගැනීමට ඇති ආසාවත් අඩු කරනවා. අංක 4. කොලෙස්ටරෝල් පාලනය කරනවා. peppermint නරක කොලෙස්ටරෝල් LDL අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් HDL වැඩි කරනවා. මේක ධමනිවල තෙල් තැන්පත් වීම වළක්වනවා. එමගින් හෘදයාබාධ, ආඝාත හා වෙනත් හෘද රෝග අවදානම් අඩු කරනවා. ඔබේ හෘදය සෞඛ්‍ය ආරක්ෂා කරගන්න රසවත් හා ලේසි විසඳුමක් තමයි peppermint. අංක 5. බඩවැල්වල තෙල් දහනයට උපකාරී වෙනවා. peppermint වල ඇති සක්‍රීය සංයෝග තෙල් බිඳීම උත්තේජනය කරන එන්සයිම් සක්‍රිය කරනවා. මේ නිසා බඩවැල්වල තෙල් ඉවත් කිරීම ලේසි වෙනවා. ඔබ සමබල ආහාර වේලක් හා ව්‍යායාමත් එක්ක peppermint භාවිතා කරනවා නම් එහි බලපෑම තවත් ඉහළ යනවා. එක සරල පත්‍රයකින් මෙච්චර ලොකු බලපෑමක් ලබා ගන්න පුළුවන් කියලා ඔබ හිතුවද? අංක 6. ඩයුරෙටික් බලපෑම. peppermint වල තියෙන ඩයුරෙටික් ගුණය ශරීරයෙන් වැඩිපුර ජලය හා සෝඩියම් ඉවත් කරනවා. මේක බඩ පිපුම අඩු කරලා වකුගඩු හා හෘද රුධිර පද්ධතියට එන පීඩනය ලිහිල් කරනවා. ඒ නිසා ඔබට සැහැල්ලු හැඟීමක් ලැබෙනවා. බඩවැල්වල ඉදිමුමත් අඩු වෙනවා. peppermint භාවිතා කරන්නේ කොහොමද? peppermint ඔබේ දෛනික ජීවිතයට එකතු කරන්න බොහොම ලේසි. peppermint පත්‍ර උණු වතුරට දමා මිනිත්තු 5-10ක් අතර කාලයක් කබා ඔබට තේ එකක් හදාගන්න පුළුවන්. රසයට ලෙමන් හෝ මී පෙනී එකතු කරන්න. සලාද වලට එකතු කරලා රසවත් හා සුවඳති ආහාරයක් හදාගන්නත් පුළුවන්. peppermint ජූස හෝ peppermint පත්‍ර ජලයට එකතු කරලා සිසිල් පානයක් හදාගන්න. ආහාරවල රසකාරකයක් ලෙස සුප්, මස් හෝ එළවලු ආහාරවලට එකතු කරන්නත් පුළුවන්. peppermint ලබා ගන්න ලේසි. හා එහි රසය බොහෝ ආහාරවලට ගැලපෙනවා. ඒ නිසා ඔබේ ආහාර වේලට එකතු කරලා එහි බලවත් ගුණ ලබා ගන්න. peppermint වල තවත් ගුණ. බල ශක්තිය ඉහළ නංවනවා. සීනි මට්ටම් ස්ථායීව තබා ගන්න එක නිසා ඔබට දවස පුරාම බල ශක්තිය ලැබෙනවා. සුවඳති හුස්මක්. peppermint ඔබේ මුඛ සෞඛ්‍යයටත් උපකාරී වෙනවා. හුස්ම සුවඳවත් තබනවා. ස්ට්‍රෙස් අඩු කරනවා.
එහි සුවඳති ගුණය ඔබේ මනස සංසුන් කරනවා, ඒ නිසා ඔබට ලිහිල් හැඟීමක් ලැබෙනවා. අවසාන වශයෙන් පෙපර්මින්ට් කියන්නේ ලේසියෙන් හොයාගන්න පුරුවන් රසවත් හා බලවත් ඖෂධීය පත්‍රයක්. එය ඔබේ මෙටබොලිසම්, රුධිරයේ සීනි, කොලෙස්ටරෝල් හා බඩවැල්වල තෙල් පාලනය කරලා ඔබේ සෞඛ්‍ය හා බලශක්තිය ඉහළ නංවනවා. ඒ නිසා අදම පෙපර්මින්ට් ඔබේ ජීවිතයට එකතු කරලා එහි ආශ්චර්යමත් ගුණ ලබා ගන්න. ඔබට තවත් සෞඛ්‍ය රහස් දැනගන්න ඕන නම් අපේ channel එකට subscribe කරන්න. මොකද අපි ඉන්නේ ඔබව වඩාත් සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කරන්නයි.